අද අපි කතා කරන්නේ ධනු ලග්නයෙන් උපන් ඔබ ගැනයි. ඉතින් ධනු ලග්නයෙන් උපන් ඔබගේ ගුණාංග, ජීවිතයේ චරිතය, ඔබේ ජීවිතේ හැංගුණු දේවල් සහ ඔබේ ජීවිතේ ඔබට වෙන්න තියෙන දේවල් ගැන තමයි අද අපි කතා කරන්නේ. ඉතින් අපේ වීඩියෝ එකත් එක්ක ඉදිරියට දිගටම සම්බන්ධ වෙලා ඉන්න. එතකොට ඔබට ඔබගේ ජීවිතය ඔබ ධනු නම් ධනුට අදාළ ධනු හිමියන්ට අදාළ දේවල් මම මේකේ සඳහන් කරනවා. ඉතින් අපේ වීඩියෝ එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න. දැන් අපි වීඩියෝ එකට යමු. ඉතින් අද අපි කතා කරන්නේ ධනු ලග්නයෙන් උපන් ඔබ ගැන. ධනු ලග්නයෙන් උපන් ඔබ ගැන ගත්තාම ධනු ලග්නයෙන් උපන් අය ටිකක් හරි ලස්සනයි. හරි ප්‍රියමනාප පෙනුමක් තමයි තියෙන්නේ. හරි ඒ කියන්නේ හොඳ වැඩුණු දේහයක් තියෙන්නේ. පොඩි හිමිච්චු නෙමෙයි. තරහ වෙන්න එපා. මෙහෙම කිව්වට මේ මම දැන් මේක පොදු දෙයක්. මම මේ හැමෝටම සමස්තයක් විදිහට කියන්නේ. ඒ සමහර වෙලාවට මම මුලදිත් සඳහන් කරනවා සහ මැදදිත් වීඩියෝ එක මැදදිත් සඳහන් කරනවා. මම මේ කියන දේවල් 100% නිවැරදි වුණත් මම මේ කියන්නේ පොදුවේ ගත්තාම ධනු හිමියන් ගැන. ඒ අරුණකොට මෙතන මම සමස්ත තනි පුද්ගලයා වශයෙන් ගත්තොත් සමහර වෙලාවට මේ කියන දේවල් ගොඩාක් දුරට වෙනස් වෙන්න පුළුවන්. නමුත් ධනු ලග්නයේ හිමි ඔබට සමස්තයක් විදියට මේ මම කියන දේවල් වලින් 3-4ක් හරි මම 8ක් කිව්වොත් ඒකෙන් 4ක් හරි තියෙනවා ඔබ ධනු ලග්න හිමියෙක්. ඒ එක්ක ගත්තාම කේන්ද්‍ර පිහිටීම කේන්ද්‍ර සටහනට අනුව තමයි ඔබේ ජීවිතය ගැන තීරණය වෙන්නේ. ඉතින් ඔබේ අත්ලේ ඔබේ පාදවල තමයි ඔබේ ජීවිතය ගැන තියෙන්නේ වඩාත්ම කේන්ද්‍රයටත් වඩා. ඉතින් ඒ නිසා ධනු ලග්න හිමියන් වෙන දේවල් කතා නොකර අපි ධනු ලග්න හිමියන් ගැන ගත්තොත් ටිකක් වැඩුණු ශරීරයක් තියෙන හොඳ ප්‍රියමනාප පෙනුමක් තියෙන ලස්සන හිනාවක් ලස්සන ඇස් එකක් තියෙන ලස්සන රූපයක් තියෙන අය තමයි මේ ධනු ලග්න හිමියා දකින්නන්ට හරි ප්‍රිය කරනවා. හරි ආසයි මිනිස්සු මේ ධනු ලග්න හිමියන්ට. හරි සමාජයේ වඩා ආකර්ශනීය චරිතයලා තියෙන ධනු ලග්න හිමියෝ. ඉතින් මේ ධනු ලග්න හිමියා ගත්තාම හරි නිහතමානී. ලෝභකමක් නම් ගෑවිලාවක් නැහැ. හැබැයි වෙලාවකට මසුරෙක් වගේ පේන්නේ පිටතට. එහෙම මසුරෙක් නෙමෙයි හොඳට වියදම් කරන චරිතයක්. ඉතින් ඔබට නිරන්තරයෙන්ම ඔබේ ජීවිතේ චරිත දෙකක් තියෙනවා. ස්වභාවයන් දෙකක් තියෙනවා. එක සමහර වෙලාවට ඔබ තදින් හරි දරුණු පුද්ගලෙක් විදිහට කටයුතු කරනවා වෙලාවකට. සමහර වෙලාවකට පොඩි දරුවෙක් වගේ හරි ඉවසිලිවන්ත බුද්ධිමත් හරි විචක්ෂණශීලී නුවණින් යුතුව ඔබ සියලු දේ පිළිබඳව බලනවා. හොඳට සොයා බලලා තමයි ඔබ කටයුතු කරන්නේ. සමහර වෙලාවට ඔයා පොඩි ළමෙක් විදිහට වැඩ කරන අවස්ථා තියෙනවා. ඊටමත් බොළඳ වෙන අවස්ථා තියෙනවා. තම ආදරවන්තයා හෝ ආදරවන්තිය ඉදිරියේ බොළඳ වෙන අවස්ථා තියෙනවා. නමුත් මේ ධනු ලග්න හිමියෝ ගත්තාම නීතිගරුකයි. ඊටමත් නීතිගරුක පුද්ගලයෝ තමයි මේ ධනු ලග්නයෙන් ඉන්නේ. මොකද ඒගොල්ලෝ හරි බයයි මේ නීතියට පටහැනි දේවල් කරන්න. ඒගොල්ලෝ හැමතිස්සෙම නීතිගරුක. සමහර වෙලාවට Tamanට වෙන්නේ අවාසියක්. නමුත් ඒක Taman කරන නීතිගරුක විදිහට. මොන වාසි තිබුණත් නීතිගරුක නොවන දෙයක් නම් කරන්න පෙළඹෙන්නේ නැහැ, හිතන්නේ නැහැ. හැබැයි මේ ධනු ලග්න හිමියාගේ විශේෂම දේ තමයි හැරෙද්දි කියන්න පුළුවන් මොනවද කරන්න කියලා. මෙයාට ඉදිරියෙන් කෙනෙක්ව හඳුනා ගන්න පුළුවන්. දැන් ඔයාට මම මෙහෙම උදාහරණයක් විදිහට කියන්නම්. මේ ධනු ලග්න හිමියන්ට මම මේක කියන්නේ. දැන් ඕගොල්ලන්ට සමහර වෙලාවට ඕගොල්ලෝ ළඟම ඉන්න කෙනා කපටි පුද්ගලෙක්. ඔයා දන්නවා මේ මිනිස්සයා කපටි කියලා. මේ ධනු ලග්න හිමියා දන්නවා ඉස්සරහින් ඉන්න පුද්ගලයා කපටි. නමුත් ධනු ලග්න හිමියා ගිහලා කතා බහ කරනවා. අරයට පෙන්වන්නේ නැහැ ඒක දැනුණා කියලා. නමුත් ධනු ලග්න හිමියාට ඉක්මනට ටක් ගාලා අර ඉව වගේ දැනෙනවා. මෝ කපටියා මෙයා එක්ක යන්න හොඳ නැහැ. අර ටක් ගාලා ඊම දෙයක් දැනෙනවා. හැම තිස්සෙම අනිත් අය ඉක්මනින් තේරුම් ගන්න පුළුවන් හැකියාව මේ ධනු ලග්න හිමියාට උත්පත්තියේ ඉඳන්ම තියෙනවා. හැරෙද්දි කියන්න පුළුවන් මොකද්ද වෙන්නේ කියලා. ඒ වගේම තමයි හරි පරිත්‍යාගශීලී. හරි ආසයි විනෝදෙට ප්‍රීතියෙන් ඉන්න කාලා බීලා සතුටු වෙලා ඉන්න තමයි ආස. හැබැයි මේ කාලා බීලා සතුටු වෙන හරි සරල නිහතමානී ජීවිතයක් ගත කරන්න තමයි ධනු ලග්න හිමියා කෙනෙක්. බොහෝ වෙලාවට මම කියන්නේ අනිත් ලග්නවල නැති සසර කෙලවර සොයාගෙන යන්න පුළුවන්. ඒ වගේ උත්සම ගතියක් ඔබ තුළ තියෙනවා. අනිත් ලක්ෂණ සමහරලාට ලෝභයෙන්, තෘෂ්ණාවෙන්, තණ්හාවෙන් හැමදේම පොඩි බඳ ගන්න බලනවා. මම මේ සමස්තයක් විදිහට කියන්නේ කිසිම කෙනෙක් වැරදි ගැටහින් ගන්න එපා. නමුත් මේ ධනු ලග්න හිමියාට සියලු දේ අත්හැරලා තැනකට ගිහිල්ලා තමන්ගේ ආගමට අනුව ජීවත් වෙන්න පුළුවන්. සියලු දේ අත්හරින්නත් පුළුවන් මේ ධනු ලග්න හිමියන්ට. හරි අල්පේජ ජීවිතේට හරි කැමති හරි කැමති සරල කමට බොරු සෝබන ආටෝප වලට හරි අකමැති නිකන්. ඒගොල්ලෝ හැමතිස්සෙම අර මුදලට සීමා වෙන අය නෙමෙයි. දැන උගත් මිනිස්සයාට නිහතමානීව ගරු කරනවා. උගතට තන දෙනවා මේ ධනු ලග්න හිමියා. මේ ධනු ලග්න හිමියා හරි ප්‍රඥාවන්ත. ඒ කියන්නේ මම මේ කියන්නේ
ඉගෙන ගන්නවා කෙනෙක් කියනක නෙමෙයි. ධනලක්ෂණ හිමි ගත්තම ප්‍රඥාව කියන්නේ උගත්කම නෙමෙයි. ප්‍රඥාව කියන්නේ ප්‍රඥාව කියන්නේ ඕන දෙයක් දැක්ක පමණින් වටහාගෙන ඒ දේ කරන්න පුළුවන් හැකියාව. උගත්කම කියලා ඒක වෙනස් කරගන්න එපා. උගත් හැම පුද්ගලෙක්ම ප්‍රඥාවන්ත නැහැ. නමුත් මේ ධනලක්ෂණ හරි ප්‍රඥාවන්තයා. ඔහුට ඉගෙනීම උගත්කමේ ඉහළටම යන්න පුළුවන් අය මේ ධනලක්ෂණ හිමිය සමහරක් වෙලාවට ජීවිතේ යම් යම් ප්‍රශ්නයක බැරි වෙන්නත් පුළුවන්. නමුත් ඔහු ප්‍රඥාවෙන් හරි ඉහළ තනතුරකට හරි යන මොන හරි දෙයකින් කොහෙන් හරි උසස් වීමක් ලැබෙනවම තමයි. මේ ධනලක්ෂණ හිමියාට. ඒ වගේම හරි අවංක යුක්තිගරුක හැම තිස්සෙම අයුක්තියට හරිම අකමැති. අසාධාරණයට හරිම අකමැති. ධනුලග්න හිමියට අසාධාරණේ පෙන්වන්න බෑ. හැම තිස්සෙම කැමති නිදහස් සාමකාමී ජීවිතයක් කටයුතු කරන්න. නිදහසට, සාමයට, ආදරයට, සෙනෙහසට හරිය කැමති. හරිය ආසයි ආදරයට. හරිය ආසයි සෙනෙහසට. මේගොල්ලන්ට ජීවිතේ උසස්ම තැන් වලට යන්න පුළුවන්. මේගොල්ලන්ගේ තියෙන විශේෂම ලක්ෂණය මම කියන ධනුලග්න හිමියෝගේ තියෙන සුවිශේෂී ලක්ෂණය තමයි ඉතාමත් ඍජු තීරණ ගන්න පුදුර. කෙලින් තීරණයක් ගන්න ඒ තීරණේ හරියටම හරි. තව කවුරු හරි ඇවිල්ලා මොන හරි කියන්න පුළුවන් මේ තීරණේ හරිය නෑ. ඔබ ගන්න තීරණේ ඔබ ගන්න. ඒක හරියටම හරි. ඔබ හැමදාම හිතලා ගත්තොත් ඒක නිවැරදි තීරණ. ඔබ වැරදි තීරණ ගන්න පුදුරෙක් නෙමෙයි. ඔබේ ජීවිතේක ඔබ ගන්න තීරණෙන් කවදාවත් වරදක් වෙන්නේ. ඔබ නියම කෙලින් තීරණ ගන්න චරිතයක්. හරිම ඒ කියන්නේ මේ ඍජු තීරණ ගන්න පුදුරට මේ තීරණ ගන්න නම් ධනලක්ෂ්මීගේ කාර්යශූරයි. හරි කඩිකලයි වෙලාවකට හරි කම්මැලි පාටයි. වෙලාවකට හරි කම්මැලි පාටයි. නමුත් ජීවිතේ ඔබ හරි කරිසරයි. ඔබ දකින්නට සමහර වෙලාවට පේනවා කම්මැලියෙක් වගේ. ඒක වෙලාවෙන් වෙලාවට වෙනස් වෙනවා. ඒකේ ග්‍රහචාරයත් එක්ක. පිටක අලසයි වගේ තියෙනවා. ඉතින් මේ ප්‍රීතින් ඉන්නේ හරිය ආසයි. නිදහස සතුට හැම දෙයකම හරි ධෛර්යයයි. හරි ධෛර්යයෙන් යුතු පුද්ගලෙක්. ඕන දෙයක් කළා ටක් ගාලා බලන උපයන්න උත්සාහ කරන ඕන දෙයක් කළ කෙනාට තමයි අනීතික ලෙස නෙමෙයි ඕන දෙයක් කළා කිව්වම නීතිගරුකව. නීතිගරුකව තමයි දිනු වෙන්න ආස. අනීතික ලෙස නෙමෙයි ධනලග්නේ ඉන්නේ. ඉතින් මේ අනිත් අය ඉක්මනින් තේරුම් ගන්න පුළුවන් වගේ කොච්චර ප්‍රශ්න තිබුණාද දැන් හිතන්න ජීවිතේ වැටෙන්න ප්‍රශ්නයක් පොදුවේ මානසිකව වද දෙනවා. නමුත් දැන් ඔබ පාටියකට ගියාම එතනට ඕන විදිහට ඔබ කාලා දීලා නැත්නම් සතර වෙලා එනවා. ඔබ අර ප්‍රශ්න අරන් ගන්න ඒ ඔබේ විනෝද වෙන තැනට. ඔබ ඒ වගේ කෙනෙක් කොච්චර ප්‍රශ්න තිබුණත් හිතේ සතුට වෙනුවෙන් ඒ සතුටට අවශ්‍ය කාලය ඔබ ලබා දෙන ඔබේ ජීවිතේ. අනවශ්‍ය විදිහට හැබැයි වියදම් කරන්න නම් දක්ෂ හරියට වියදම් විලාසිතා සමහර දේවල් වලට මේ කාන්තා පාර්ශවයේ විශේෂයෙන් දනු ලක්න පිරිමි පාර්ශවයේ නෙමෙයි කාන්තා තරුණ පාර්ශවයේ ගත්තාම ටිකක් වියදම් කරන්න කැමති මේ විලාසිතා විවිධ භාණ්ඩ වලට හිමි හරි ආසයි වියදම් කරන්න ආත්මගරුත්වයේ විශ්වාස ඒ කියන්නේ ආත්මගරුත්වයට හරි ආදරේ ඒකට තමන්ගේ ආත්මයට ඒ කියන්නේ තමන්ට ආත්මයක් ලැබීම සම්බන්ධයෙන් ඒකේ ආත්ම ගෞරවය ඒකට තියෙන වටිනාකම තමන්ට තියෙන වටිනාකමට ඒගොල්ලෝ හරි කැමතියි. තමන්ට තව කෙනෙක් වටිනාකම දෙනවට මේ ධන ලග්නෙ හරි කැමතියි. හැබැයි නිරන්තරයෙන් අන්‍යයන්ගේ ගෞරවයට පාත්‍ර වෙනවා. මම හැමතැනම කිව්වේ නැති දෙයක් තමයි අනිත් ලග්න හිමියට වඩා ධනු ලග්න හිමිය ලොකු උසස් වීම් ලබන උසස් තැන්වල ඒ වගේම අන්‍යයන්ගේ ගෞරවයට පාත්‍ර වෙන අය තමයි මේ ධනු ලග්න හිමියෝ. ඒ වගේම ගත්තාම මේ ධනලග්න හිමියෝ මේ ගත්තාම ටිකක් රෝග වශයෙන් ගත්තාම ටිකක් සෙම් රෝග වගේ නිකන් හෙම්බිරිස්සාව ඇස් වගේ ඒවා ඔළුව කැක්කුම එතකොට වකුගඩු රෝග බඩ රිදිල්ල එතකොට ગેස්ට්‍රයිටිස් වගේ රෝග කකුල් අමාරු ඒ වගේ දේවල් දැනෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේගොල්ලෝ දවසේ කාලය ප්‍රයෝජනවත් විදිහට ඵලදායක විදිහට වැඩ කරනවා. දවසේ කාලය මුදින් හසුරවනවා. රැවටීම් වලින් ප්‍රවේශම් වෙන්නත් පුළුවන්. හැබැයි සමහර වෙලාවට බොළඳ වැඩ කරන ටිකක් බොළඳයි වෙලාවකට. වෙලාවකට ඉතාමත් නොනක්කාර විදිහට වැඩ කරනවා. වෙලාවකට හරි බොළඳ තීරණ ගන්න අවස්ථාවක් තියෙනවා. නමුත් කෙලින් තීරණයක් තුළින් තමයි ඔහු දියුනේ. ඔහුගේ ගන්නා ඒ තීරණ තුළින් තමයි ඔහු දියුණු බවට පත් වෙන්නේ. අනිත් අය හැරෙද්දි කියන්න පුළුවන් අර මම කිව්වේ අනිත් අය හැරෙද්දි කියන්න පුළුවන් මෙයා මොනවද කරන්නේ කියලා. ඒකෙන් ධන ලග්නෙදී ඔබ උපතින්ම වාසනාවන්ත උපතින්ම ලස්සනයි උපතින්ම ධෛර්යවන්ත ප්‍රඥාවන්ත අනිත් අයත් එක්ක සම කරන්න බැරි. ඔබට සමහර වෙලාවට ඔබේ පුදා කාලය, ඔබේ තරුණ කාලය, ඔබේ මැද කාලය දුක්බර වෙන්න පුළුවන්. නමුත් කෙදිනක හෝ ඔබ ජයග්‍රාහී, දක්ෂ, දියුණු, උසස් වීම් ලබන ධනවතෙක් බවට පත් වෙනවා කියන එක මතක තියාගන්න. ඔබට ඉගෙනීම පැත්තෙන් යන්න සමහර අයට පුළුවන්. බෑ කියන්නේ ධනු ලග්න හිමි උපතින්ම නුවණක්කාරයි ඥානවන්තයි.
යන්න පුළුවන්. නමුත් යන්න බැරි සමහරක් අය ඉන්න පුළුවන්. ඒ අයට වෙනත් මාර්ග විවෘත වෙනවා. කාර්මික ශාස්ත්‍රයෙන්, විවිධ ශිල්ප ශාස්ත්‍රයෙන්, ඒ වගේම තමයි දර්ශනයෙන්, ඒ කියන්නේ යම් ඒගොල්ලන්ට මේ ධනු ලග්න හිමියන්ට ටිකක් අර ආගමානුකූල දේවල්, ඒ වගේ දේවල් අර වෘත්තීමේ පැත්ත, ඒ වගේ දේවල් වල ටිකක් ඉදිරියෙන් යන්න පුළුවන්. ඒ කියන්නේ දර්ශනය තුළින් යම් දේවල් දැකලා දෙයක් කරන්න, ඒ වගේ දේවල් වලට උපන් හපන් චූරේ. ඉතින් මේ ධනු ලග්න හිමියා ගැන තමයි අපි කතා කරේ. ඉතින් මං මේ කියපු දේවල් වලින් ඔබට තේරෙනවා නම් ඔබ ධනු ලග්න හිමියෙක් නම් ඔබට මේ දේවල් මේ ගති ලක්ෂණ තිබිය යුතුම තමයි. ඒ නැහැ කියලා මේ තියෙන ලක්ෂණ සම්පූර්ණයෙන්ම නැත්නම් එක්ක ඔබ ධනු ලග්න හිමියෙක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඔබ රැවටීම ලක් වෙලා තියෙන්න පුළුවන්. නමුත් ඔබ ධනු ලග්න හිමියෙක් නම් මම මේ කියපු දේවල්ෙන් 160ක්වත් සඳහන් වෙලා තියෙන්න ඕනේ. මොකද ධනු ලග්න හිමියෙක් නම් සමහර වෙලාවට මම මේ කියපු දේවල් 100%ක් නිවැරදි කිව්වත් ඔබේ කේන්ද්‍ර සටහනට උත්පත්ති කේන්ද්‍ර සටහනට අනුව සුළු සුළු වෙනස් වීම් තියෙන්න පුළුවන්. ග්‍රහ පිහිටීමේ වෙනස් වීම් වලින් මේ කියපු දේවල් චුට්ටක් එහෙට මෙහෙට වෙන්න පුළුවන්. මොකද මේ මම කියන්නේ සමස්ත ධනු හිමියන් සඳහා. ඔබේ ප්‍රධාන චරිතය යම්කිසි පුද්ගලෙක් අරන් නෙමෙයි මම මේ කියන්නේ. සමස්ත පිරිසකට තමයි මම මේ ප්‍රකාශනය කරන්නේ. ඉතින් ඒක නිසා ආදරෙන් ඉල්ලනවා ඔබට මගේ මේ වීඩියෝ එක තුළින් ඔබේ ජීවිතේ ඔබ ධනු ලග්න හිමියෙක් නම් ඔබ ගැන කියවුණා නම් ඔබේ ආදරණීයන් සමග මේ වීඩියෝ එක බෙදා ගන්න, ලයික් කරන්න, මේකට කමෙන්ට් එක ඔබේ දේවල් කමෙන්ට් එකක් වශයෙන් මට ඉදිරිපත් කරන්න මම ආසයි. ඔබේ මේ ප්‍රතිඵල සහ ඔබට කොහොමද මගේ වීඩියෝ එක දැනෙන්නේ කියලා දැනගන්න මේකේ තියෙන දේවල් නිවැරදිද කියලා දැනගන්න ඔබත් එක්ක කටයුතු කිරීමේදී ඉතින් මේ වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, පුළුවන් තරම් ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. අදත් හෙටත් ජීවිතේ තිබෙන තුරාවට ඔබත් එක්ක අපි ඉන්නවා. ඒ වගේම තමයි ඔබේ සියලු ප්‍රාර්ථනා ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා වගේම ඔබේ ජීවිතයේ තියෙන සියලුම ප්‍රශ්න දුරු වීම සම්බන්ධයෙන් නිරන්තරයෙන් විශ්වයට ස්තුතිවන්ත වෙන්න. එතකොට ඔබේ ප්‍රශ්න සියල්ල නැති වෙලා යයි ඒ ප්‍රශ්න කාලවකවානු වලට. ඉතින් ආදරෙන් ඉල්ලන්නේ හැමෝටම මේ වීඩියෝ එක සබ්ස්ක්‍රයිබ් කරන්න. බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි.